අයිබොන් හෝටම ඉන්ජිනර් තාක්ෂණ වේදයට අදාළ අපි ලොන්ච් කරපු වෙබ්සයිට් එක තමයි මේක. එතකොට ඔයගලන්ට අපේ වෙබ්සයිට් එකේ ලින්ක් එක අපි WhatsApp group එක හරහා දැනුවත් කරලා ලබා දීලා තියෙනවා. එතකොට ඒ වෙබ්සයිට් එකට ලොග් වෙන්න ලින්ක් එක හරහා පුළුවන්. හරිද? එතකොට මේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝ මුලින්ම මම කියලා දෙන්නම්. මේකේ තියෙන දේවල් ගැන ඔගුලන්ට මම මුලින්ම ටියුට් ලබා ගැනීම ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න මෙතන තියෙනවා ක්ලාසස් කියලා ටැබ් එකක්. මේ ටැබ් එකෙන් ගියොත් ඔයාලට පුළුවන් ඔයා දැනට ඉගෙන ගන්න අවුරුද්ද, ඒ කියන්නේ විභාගයට මුහුණ දෙන අවුරුද්දට අදාළ කැටගරි එක මෙතනින් තෝරන්න පුළුවන්. මෙතන ඔයගලන්ට පේනවා ඇති 2026 2027 සහ 2028 කියලා ඔයගලන්ගේ කැටගරිස් තුන පෙන්වනවා. හරිද? ඉතින් මම 2028 තෝරන්නම්. 2028 තේරුවට පස්සේ ඔයගලන්ට පුළුවන් ටියුට් ලබා ගැනීමට අදාළ ඕඩර් එක කරන පේජ් එකට යන්න. මෙන්න මෙතන තියෙනවා add to cart කියලා. මම මෙතනින් මේ 2028 ET ක්ලාස් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා මෙතනින් view cart එකට ගිහිල්ලා cart එකේ ඔයගලන්ට check out එකට යන්න පුළුවන්. හරිද? මම මෙන්න මේකට cart එකට ආවා. cart එකේ මම check out එකට යනවා. check out එකට ගියාට පස්සේ මට මෙන්න මෙතන order එකට අදාළ billing details පෙන්වනවා. හරිද? මම මෙතන billing details add කරලා මගේ විස්තර ටික නම, full name, last name, ඊට පස්සේ street එක, address එක, home town එක, phone number එක, හරි මේ විදිහට ඔක්කොම add කරගෙන යනවා. හරිද? ඊට පස්සේ මට මෙන්න මෙතන ඇඩ් කරන්න එනවා අපේ LMS එකට අදාළ පාස්වර්ඩ් එක. ඊට පස්සේ මෙතන අපි දෙන පාස්වර්ඩ් එක තමයි ඔයා ලොග් වෙද්දී ඔයාගේ පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කරන්න ඕන. හරිද? මම මෙතන පාස්වර්ඩ් එකක් දෙනවා. ඊට පස්සේ මම මේක join class දෙනවා. හරිද? class එකට join වෙන්න දෙනවා. ඊට පස්සේ මට මෙන්න මේ විදිහට order received කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට order number එකක් එක්ක මෙන්න මේ විදිහට ඔයාගේ details ටික පෙන්වනවා. හරිද? ඒක ඔයාගේ order එක place වෙලා තියෙන්නේ. ඒ වුණාට ඔයා මේකට payment එක කරන්න ඕනේ. direct bank එකකින් තමයි bank transfer එකක් තමයි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා bank details වලට අදාළ transfer එක කරන්න ඕන details ටික. හරිද? ඊට පස්සේ මේ වාගේ total එක මෙන්න මේ account එකට transfer කරා නම් ඊට පස්සේ වාගේ slip එක සහ මෙන්න මේ තියෙන order number එකයි ඔයාගේ bank transfer කරපු slip එකයි ඔයාගේ registration number එකයි අපේ WhatsApp number එකට ඔයා එවන්න ඕන. එව්වට පස්සේ තමයි ඔයාට මේ access එක හම්බෙන්නේ. හරිද? access එක හම්බෙන්නේ. access එක සහ ටියුට් එක ලැබෙන්නේ මෙන්න මෙතනින් ඔයා payment එක කරාට පස්සේ. හරිද? ඊට පස්සේ මම පෙන්නන්නම් payment කරාට පස්සේ ඔයා ටියුට් එක දැන් ටියුට් එක order කරපු ටියුට් tracking system එක කරා ටියුට් එක කොතන තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම order ID එක දානවා. ඔයා order කරපු email එකක් දානවා. මම ඉතින් track කරාට පස්සේ ඔයාගේ order එක කොතනද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ මේ විදිහට. ඔයාගේ දවසත් එක්ක order එක දැන් මම දැම්ම විතරයිනේ. ඉන්න hold on කියලා වෙන්න. ඊට පස්සේ ඔයාගේ order එක තියෙන විදිහ සහ order එකට අදාළ විස්තර ටික මෙන්න මෙතන tracking system එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කියාව තියෙනවා. හරි. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මෙතනින් order එක කරාට පස්සේ log වෙන්නේ කියලා.
රෙකෝඩ් එක කරාට පස්සේ අපි අතන දුන්නනේ පාස්වර්ඩ් එකක් එක්ක ඊමේල් ඇඩ්‍රස් එක. දැන් ඔයාලට මෙතන sign in වෙන්න පුළුවන්. අපේ access එක හම්බුනාට පස්සේ මේ විදිහට sign in වෙන්නේ හැකියාව තියෙනවා. හරිද? ඔන්න මෙතන දැන් පෙන්නනවා ඔයාලගේ sign in වුණාට පස්සේ ඔයාගේ LMS එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයාලට පෙන්නන්න ඇති මෙන්න මෙතන තාම රෙකෝඩින් ටික නැත්නම් ක්විස් ටික මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ. හැම එකක්ම බිඳුව ප්‍රොසෙස් වලට බිඳුවයි කියලා තමයි පෙන්වන්නේ. හරිද? ඔයාලට මේ ක්ලාස් එකට ඇඩ් වෙලා නැහැ. ඔයාලට මේ LMS එකේ ඇක්සස් එක හම්බෙලා තිබ්බට ක්ලාස් එකට තාම ඇඩ් වෙලා නැහැ කියලා තමයි පෙන්වන්නේ. හරිද? ඔයාලට ක්ලාස් එකට දැන් ටියුට් එක ආව කියලා හිතන්නකෝ. ටියුට් එක ආව නම් මෙතනින් ආයි ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න ආයි ඔයාගේ username password දී. ඔන්න දැන් මගේ ටියුට් එකේ දෙකට ඇවිල්ලා තියෙන access එක හම්බෙලා තියෙන්නේ. ආයෙම username එක දෙනවා. password එක දෙනවා. ඔන්න විදිහට log වෙනවා. ඔන්න දැන් මම log වුණාට පස්සේ මට මෙතන පෙන්නනවා මෙන්න course එක add වෙලා තියෙනවා. හරි. එතකොට මේ class එක දැන් ඔයාලට add වෙලා තියෙනවා. class එක add වෙලා තියෙද්දි ඔයාලා දැන් මෙතනින් ගිහින් class එකට join වෙන්න පුළුවන්. online zoom class එක නම් ඔයාලට zoom class එක වෙනම පෙන්නනවා. ඒ වෙනම category එකකින්. නැත්නම් recording ටික මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. start learning දෙමු. start learning දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මාර්තු මාසයට අදාළ සහ අප්‍රේල් මාසයට අදාළ රෙකෝඩින් ටික බලා ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ලයිව් එක තියෙනවා. ඒතකොට ලයිව් ක්ලාස් එකට අදාළ විස්තර ටික ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට අපි එක ක්ලාස් එක ප්ලේ කරලා බලුවොත් ඔයාලා මෙන්න මේ විදිහට ක්ලාස් එක බලා ගන්න හැකියාව Recording in ශීඝ්‍රද. හරි. මෙන්න මේ විදිහට ක්ලාස් එකේ සීලම විස්තර ටික අවර පෙට්ටේ කම්බ රෙකෝඩින් ටික සියල්ලම මේ වෙබ්සයිට් එක කරා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම දැන් ආයි ඩෑෂ්බෝඩ් එකට යනවා. ඩෑෂ්බෝඩ් එකට ගියට පස්සේ මෙන්න මේ විදිහට මගේ ක්ලාස් එක පෙන්නනවා. තියරි ක්ලාස් එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ දැන් අපි quiz එකක් දුන්නා. quiz එකට මෙන්න මෙතනින් ඔයාලට log වීමේ හැකියාව තියෙනවා. හරි. quiz එක මම දැන් මෙතනින් quiz එකක් add කරලා නැති නිසා ඔයාලට quiz එකක් පෙන්වන්න එකක් නැහැ. මෙන්න මෙතනින් තමයි quiz එක ඔයාලට තියෙන්නේ. quiz එක ආවට පස්සේ ඒකට අදාළ විස්තර ටික quiz එක පෙන්නනවා. ඒකට ඒ අදාළ quiz එක එවිලි කරලා ඔයාලට මෙතනින් අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. මේ විදිහට ඔයා සම්බන්ධ වෙලා ඔයාගේ වැඩ කටයුතු ටික ඉගෙනීමේ කාර්යයේ නිරත වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ලයිව් ක්ලාසස් මෙන්න මේ විදිහට මෙතනින්ම මෙහෙම පෙන්නනවා. ලයිව් ක්ලාස් එකකට වෙබ්සයිට් එක හරහාම තමයි ඔයාලා ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. හරි? ඒ සියලුම විස්තර මෙන්න මේක හරහා තමයි ඊට පස්සේ කරන්නේ. ගෲප් එකට අපි Zoom link දාන්නේ. Zoom link එකත් මේ වෙබ්සයිට් එකටම තමයි දාන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකේ access එක අරගෙන ටියුට් එක අරගෙන තියෙන්න ඕනේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නම්. හරි? මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ තමයි අපේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය. මම ඔයාලට කිව්වා ටියුට් එක ඕඩර් කරගන්නේ කොහොමද? ටියුට් එක ට්‍රැකින් කරලා ඔයාගේ ටියුට් එක කොතනද තියෙන්නේ කියලා බලාගන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ LMS එක සහ LMS එකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන සීලම වැඩ ටික මම මෙතනින් ඔයගලන්ට පෙන්නනවා. හරි? එහෙනම් සතුටින් ඉගෙන ගන්න. මොකටම ජය වේවා.